පසුගිය දවසක නිතරම මාධ්‍යවල පළවෙන්න පටන් ගත්තා සරත් පොන්සේකා කියන හිටපු ෆීල්ඩ් මාස්ටර්වරයා කරපු ප්‍රකාශය මේ රටේ සේනාධි නායකයෙක් වෙච්ච පස්වෙනි විධායක ජනාධිපතිවරයා 30 අවුරුද්දක් නිමා කරන්න බැරි වෙච්ච ඒ මහා යුද්ධය අපරාජිත යුද්ධය නිමා කරලා ඒක මානසික මෙහෙයුමක් හැටියට ඒ යුද්ධය නිමා කරන්නටත් නායකත්වයේ ගත්ත ජනාධිපතිවරයා කකුල් දෙකෙන් එල්ලලා මරන්නට ඕනේ කියන ප්‍රකාශය කිරීම නින්දා සහගතයි පිළිකුලින් හෙලා දකින්න මොකද මේ රටේ ෆීල්ඩ් මාස්ටර්වරයෙක් හෝ වේවා සාමාන්‍ය සෙබලෙක් හෝ වේවා ඊට එහා ගිය නිලධාරියෙක් වේවා එවන් ප්‍රකාශයක් කරනවා නම් Tamange බෙල්ල තමන්ම කපා ගත්තා වගේ වැඩක් තමයි අපි දකින්නේ මොකද හේතුව එවැනි කුරුසු සත්‍රවාදී කරපු අපරාධ සියල්ලම අනුමත කරනවා වගේ වචනයක් තමයි සරත් පොන්සේකාගේ ප්‍රකාශය ඒ වගේම තමයි ඔහු යම් ආකාරයකින් අපිට පැහැදිලිව පේනවා කුමන හෝ දේශපාලන පක්ෂයක එහෙම නැත්නම් වර්තමානයේ රජයට කඩේ යනවා දෝක කියන එක අපට හැඟෙනවා මොකද රජයේ විසින් මේ වෙනකොට රට පිළිබඳව තියෙන දැක්මත් රජයේ දැක්මම මේ වෙනකොට ජාත්‍යන්තරයේ ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව ඒක මතිකව තීරණයක් අරගෙන ශ්‍රී ලංකාව පිළිබඳව විමර්ශන කරන්නට හදනකොට යුද අපරාධ පිළිබඳව සරත් පොන්සේකා මේ පැත්තෙන් ලංකාව තුළ ඉඳගෙන ඒ සේනාධි නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට එවැනි ප්‍රකාශයක් කිරීම තවදුරටත් උඩුගෙඩි දෙනවා වගේ ඔවුන්ට උපකාර කරනවා වගේ අපි දකින්නේ. ඉතින් ඒ නිසා ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි රටක් හැටියට. මොකද අනාගතයේට කුමන ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයිද කියන එක තමයි අපිට හැඟෙන්නේ. මේ වගේ රට තුලින්ම රට පාවලා දෙන වැඩ කටයුතු සිද්ධ වෙන නිසා කොහොම නමුත් පිළිගන්න බෑ සරත් පොන්සේකාගේ කතාව. මොකද මමත් 30 අවුරුද්දක් යුද්ධයට මුහුණ දීපු භික්ෂුවක් හැටියට වගේම අපේ රටේ 100,000ක් රණවිරුවන්ගේ ජීවිත අහිමි වෙනවා දැක දැක ජීවත් වෙච්ච භික්ෂුවක් හැටියට වගේම මේ මායිම් ගම්මානවල අපේ සිංහල ජනතාව මුහුණ දින්නු තාඩන ප්‍රීඩන දුක්ඛම් කටළු මෙතකයි කියලා අපිට කියලා නිම කරන්නට පුළුවන් කමක් නැහැ. එහිදී අපි සිහිපත් කරන්නට ඕනේ අපේ උතුම් දළදා හාමුදුරුවෝ ජයසිරි මහ හාමුදුරුවෝ ඒ වගේම ආර්ථික මරුමස්ථාන විනාශ කරලා මේ රට මේ තත්ත්වයට ඇද වැටුනේම මේ LTT කුරුළු සත්‍රවාදීන්ගේ 30 අවුරුදු යුද්ධය නිසා වෙන කියන එක අපිට නිර්භයව කියන්නට පුළුවන් කමක් තියෙනවා. මොකද මේ රට මීට වඩා පොහොසත් සංවර්ධිත රටක් බවට පත් කරගන්නට තිබුණා මෙවැනි යුද්ධයක් නොතිබුණා නම්. ඉතින් ඊට අමතරව අපි දන්නවා 78 77 වගේ කාලවල 87 88 වගේ කාලවල මේ ලංකාවේ වුණේ කුමක්ද කියන එක සියලුම ආර්ථික මර්මස්ථාන වගේම රාජ්‍ය සම්පත් සියල්ල විනාශ කරලා රටට අභියෝගයක් වුණා. මේ රට ගොඩනගා ගන්න අමාරු නෑ. ඉතින් එවැනි තත්ත්වයක් තුල අමාරුවෙන් ගොඩනගමින් තියෙන මේ රට ගොඩ නැගෙමින් තියෙන මේ රට නැවත විනාශ කරන්නට කුමන හෝ ජාත්‍යන්තර බලවේගයක් කටයුතු කරනවා නම් ඒක රටක් හැටියට දරා ගන්න බැරි ප්‍රශ්නයක්. එහෙමනම් රටේ පුරවැසියන් හැටියට මේ රට ගොඩනගා ගන්න තැනට කටයුතු කරනවා විනා නැවත මේ ජාත්‍යන්තර සංවිධාන වලට කඩේ යෑම නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද හේතුව LTT සංවිධානය කියන්නේ රාජ්‍ය විරෝධී සමාජ විරෝධී කරපු ක්‍රියාවලියක් කියන එක ලෝකයේ පිළිගත යුතුයි. අපි S2කින් දැක්ක දේවල් තමයි මේ ප්‍රදේශවල විශේෂයෙන්ම මේ නැගෙනහිර පළාතේ උතුරු පළාතේ ඒ වගේම මේ මඩකලපුව දිස්ත්‍රික්කේ අපි ඉන්න මේ පරිසරය තුල අපි දැක්කේ අවුරුදු 12 15 දරුවෝ තමයි LTT සංවිධානයට බඳව ගත්තේ. අඩුම ගානේ P56 ගිනියවියක් තරම්වත් උස නැති දරුවෝ තමයි ගිනියවිය අතේ දරාගෙන හිටියේ. ඒක අපි කියන්නේම එදා ඒ අහිංසක දරුපැටවුන්ගේ ජීවිත විනාශ වුණා. අධ්‍යාපනය විනාශ වුණා. ඔවුන්ගේ මුළු ජීවිත කාලයම අඳුරු වුණා. ඒ අඳුර වුණු ජීවිත කොහොම හරි පටගැට ගහ ගන්නට පුළුවන්කම ලැබුණේ මේ යුද්ධේ නිමා වෙච්ච නිසා. අද ඒ දරුවෝ තරුණ වියට ඇවිල්ලා වැඩිහිටි වියට ඇවිල්ලා ඒ දරුවන්ගේ ජීවිත අදත් කාලකන්ණි වෙලා. ඒ වගේම අපි මතක් කරන්නට ඕනේ අතුරුදහන් වූවන්ගේ සංගම තියෙනවා ලංකාවේ විවිධ සංවිධාන තියෙනවා. හැමදාමත් කොයි වගේ ප්‍රශ්නයක් ආවත් ඔහුන් අතුරුදහන් වූවන් මුල් කරගෙන තමයි පදනම් කරගෙන තමයි ජාත්‍යන්තරයට කෑ ගහන්නේ අතුරුදහන් වූවන් හොයලා දෙන්න කියලා. නමුත් අපි පැහැදිලිව දන්නවා මේ අතුරුදහන් වූවන් කොහෙද ඉන්නේ
කැනඩාවේ ඕස්ට්‍රේලියාවේ ප්‍රංශයේ ඉතාලියේ ස්විට්සර්ලන්තේ වගේ ලෝකේ තියෙන ඉහළම රටවල් වල තමයි මේ LTT සංවිධානයේ ප්‍රබල නායකයෝ හැටියට කටයුතු කරපු සියලු දෙනාම වැඩ කරන්නේ. අර අන්ත අසරණ අහිංසක දරුපැටව එදා යුද්ධයට යොමු කරගෙන ඒ දරුපැටව මේ රට තුලම අනාථයන් බවට පත් කරලා අදටත් අනාථභාවයෙන් ජීවත් වෙනවා කියන එක අපි සිහිපත් කරන්නට ඕනේ. ඒ වගේම තමයි අත්පහ නැති විවිධ අංග විකල භාවයට පත් වෙච්ච LTT සහෝදරයෝ ඉන්නවා. අනිත් පැත්තෙන් ගත්තොත් අපේ ත්‍රිවිධ හමුදාවේ රණවිරුව ඕනෑතරම් ඇස්කන් නැතුව අත්පහ නැතුව තමන්ගේ ස්වාමි දිනේ දරුවෝ නැතුව විවිධ විදිහට දුක් විඳින රණවිරුවන් ඉන්නේ. ඉතින් ඒ වගේ පරතරයක් තුළ මේ LTT සංවිධානයේට වෙච්ච අපරාධ පිළිබඳව එහෙමත් නැත්නම් දෙමළ ජනතාවට විතරක් සිද්ධ වෙච්ච අසාධාරණ. ඇයි කාත්තන්කුඩියේ මුස්ලිම් පල්ලියක් තුළ කීසියක් ඝාතනය කළාද? ඒකට ඒව පිළිබඳව පරීක්ෂණ වෙන්නේ නැද්ද? ඔය අපි දකින්නේ සමූහවල ඝාතන පමණයි. තනියෙන් වෙල් ලිපනෙල් වල කොච්චරනම් ඝාතනය වෙච්ච අහිංසක ජනතාව ඉන්නවද? ඉතින් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් කෙරෙන්නට ඕනේ. ජාත්‍යන්තර සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව පරීක්ෂණ පවත්වනවා නම් ඒක සියලුම ජාතින්ට වෙච්ච අපරාධ, රටක් හැටියට රටට වෙච්ච අපරාධ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිද්ධ වෙන්නට ඕනේ. පරීක්ෂණ පවත්වනවා නම් ඒ වගේම සිහිපත් කළ යුතුයි. එදා හිටියේ සේනාධිනායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් මෙතන රටක් ආරක්ෂා කරගන්නට කටයුතු කළා විනා LTT සංවිධානය කරගෙන ආපු ඒ අපරාධ වළක්වන්නට කටයුතු කළා මිසක LTT සමූහ ඝාතනයක් සිද්ධ වුණේ නැහැ. එහෙමනම් මේ සමූහ ඝාතන සිද්ධ වුණයි කියලා කියන ඒ මිනි වලවල් වල අපේ රණවිරුවන්ගේ යටකටුත් ඇති. ඒවා හරියට ගවේෂණය කරන්නට ඕනේ, විමර්ශනය වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි රටක් හැටියට අපිට නිවැරදි විමර්ශනයක් සිද්ධ වුණා කියලා හිතන්නට පුළුවන්කම තියෙන්නේ. අර ගාසා තීරයේ මහා යුද්ධ සිද්ධ වෙනවා. දැක්කහ මේවා අලු ගොඩවල්, ගිනි ගොඩවල් බවට පත් වෙලා තියෙනවා. ජාත්‍යන්තරයේ කිසිම හඬක් නෑ ඒවට පරීක්ෂණ පැවැත්වීම කවුද වැරදි කරේ කියලා. මේ ශ්‍රී ලංකාවම අල්ලගෙන දකලන්නේ කියලා බැලුවොත් එහෙම හිතාගෙන තියෙගොල්ලෝ ශ්‍රී ලංකාව දිනාගන්න එදත් දැකලුවා, අදත් දඟලනවා. හෙටත් තියෙන උත්සාහයක් තමයි මම හිතන්නේ මේ සිද්ධ වෙමින් පවතින්නේ.